ලෝකේ පළමු ගුවන් යානය හැදුවේ රයිට් සහෝදරයෝ නෙවෙයි රාවණා රජ්ජුරුවෝ කිව්වොත් ඔබ පිළිගන්නවාද? රාවණාගේ දඬුමුණරේ පිටුපස ඇති ඒ අදහාගත නොහැකි රහස මෙන්න. ඉපැරණි පුස්කොළ පොත්වලට අනුව දඬුමුණරේ ක්‍රියා කළේ රසදිය මර්කියුරි තාක්ෂණයෙන්. නූතනයේ නාසා ආයතනය පවා අභ්‍යවකාශ යානා සඳහා මේ මර්කියුරි අයන් ත්‍රස්ටර්ස් තාක්ෂණය ගැන පරිශන කරනවා. වසර දහස් ගණනකට පෙර රාවණා රජු මේ තාක්ෂණය දැන සිටී කොහොමද? දඬුමුණරේ හැඩය නූතන ස්ටෙල්ත් බොම්බර් යානාවලට සමාන බව විද්‍යාඥයින් පවසනවා. මේ හුදෙක් පක්ෂීකුගේ හැඩයගත් යානයක් නෙවෙයි, වායුගෝලීය පීඩනය පාලනය කළ හැකි දියුණු ගුවන් යානයක් බවයි කියවෙන්නේ. ඊ විතරක් නෙවෙයි, ලංකාවේ වාරියපොළ මහියංගනය වැනි ප්‍රදේශවල රාවණා රජුගේ ගුවන් තොටුපොළවල් තිබුණු බවට අදටත් ජනප්‍රවාද සාක්ෂි දරනවා. වාරියපොළ කියන්නේ වාතය හරහා ගමන් ගන්නා යානා නවත්වන තැන කියන අර්ථයයි. හරියට අපි දැන් කාලේ ගුවන් තොටුපොළ කියලා කියන්නේ අන්න ඊ වගේ තමයි. අපි හෙළ ඉතිහාසයේ මේ වගේ සැඟවුණු තාක්ෂණයන් ගැන ඔබ මොකද හිතන්නේ? රාවණා රජු ගැන තවත් රහස් දැනගන්න ක්වික් මිනිට් එස්සේ සබ්ස්ක්‍රයිබ් කරන්න.